So what's up guys? ඔගොල්ලෝ හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඉතින් කට්ටියම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මේ අද මම ගෙනල්ලා තියෙන්නේ food review එකක්. ඉතින් අපි බලමු අද ඉතින් guys අද මම ගෙනල්ලා තින්නේ නාසි කුරාන එකක්. ඒක මම ගෙනාවේ කැදැල්ලෙන්. මේක රෙගුලර් පෝෂන් එක. ඉතින් අපි ඕපන් කරලා බලමු කොහොමද මේක කියලා. ඉතින් මේ වගේ පැකේජින් එක තමයි එන්නේ. මේ වගේ පැක් එක තමයි එන්නේ. ඉතින් මේක guys මේ chili paste එකක් හම්බ වෙනවා. කැදැල්ල රෙස්ටුරන්ට් එක තියෙන්නේ මේ මේක තියෙන්නේ ගොඩගම high level road දික්කතක්ම මේ ගොඩගම මේක තියෙන්නේ. ඉතින් මටත් මේක කිව්වේ මගේ දන්න යාළුවෙක් මේ කඩෙන් කන්න මේ කඩේ කෑම සාමාන්‍ය රහයි කියලා. අපි කාලම බලමු මේ මොනවද කොහොමද කියලා මේක. ඉතින් අර මේකේ chili paste එකක් තියෙන මේ විදිහට. තව මේක මම හිතන්නේ අප චට්නිය. ඒකයි මෙතන ග්‍රේවි එකක් වගේ මම හිතන්නේ. මම හරියටම දන්නේ නැහැ බලමු කාලා මොනවද කියලා මේක. මේ විදිහට දිග අරගත්තට පස්සේ අන්නාසි කෑල්ලක් තියෙනවා. ලොකු ෆෑන් කෙනෙක් නම් නෙමෙයි අන්නාසි වලට. ෆ්‍රයිඩ් එග් එකක් තියෙනවා. මේ විදිහට. මේකේ මම ගත්තේ seafood chicken mix එකක්. අන්නාසි කෑල්ලන පැත්තකින් දාගන්න ඕනේ. වැඩි ලොකු ෆෑන් කෙනෙක් නෙමෙයි. ඉතින් මේ විදිහට තමයි දෙන්නේ. close up එක. ඒකට chili paste එකක් දාගමු. ඇත්තටම පෝෂන් එක නම් ලොකු විකාශ මේක මට උනේ 950ක් තමයි. අපි මුලින්ම අපි නිකන් try කරලා බලමු මේක plain කොහොමද කියලා. සුවඳත් හොඳයි guys. දැල්ලෝ ඉස්සෙම ඉන්නවා. දැල්ලෝ මාළු ලොකු වරදක් නැහැ. අපි දෙවෙනි කටත් කාලා බලමු කොහොමද කියලා. අර ලොකු අන්නාසි කෑල්ලට අමතරව පොඩි අන්නාසි කපලා දාලා අපි chili paste එක try කරලා බලමු.
මට දන්නේ ලොකු බව් එකක් නැහැ. ඕකේ 950ට නම් ඕකේ දෙන්නෙත් ඔය ගන්න පුළුවන්. චට්නි එක චට්නි එක නම් හොඳයි. ස්වීට් ගතිය තියෙනවා. අපි ඔක්කොම හලං කරලා බලමු. මෙන්න මේ විදිහට ඉස්සෝ තියෙන්නේ. විතරේ ඔක්කොම ටික කමලං වෙලා යද්දී විතරෙත් ඔක්කොම යද්දී අර නිකන් කෑවට වැඩිය නම් රහක් දැනෙනවා. ඊට වැඩිය පොඩ්ඩක් ලොකු වව් එකක් නැහැ. මට හොඳයි. sausages තියෙනවා. අයිස් වතුර තියෙන්නේ.
අතරම හොඳ පෝෂන් එකක් ගයිස්. දෙන්නෙට් වගේ නම් ඇති හොඳටම රෙගුලර් පෝෂන් එක. ඉතින් හිතාගන්න ලාර්ජ් එක කොහොමද කියලා. නාසිකුරාගේ මේ ලස්සනම් ලොකු රසක් නැහැ. වුණාට හැබැයි රස නැත්තෙත් නෑ. අවුලන්නේ නම් බඩ පිරලා චුට්ටක් සරයි. සෝස් එක නිකන් වතුර වගේ රසක් තමයි ගොඩක්ම දැනෙන්නේ. ඒකට නිකන් මොකුට ටේස්ට් නැහැ වතුර රසකුයි සෝයා සෝස් දාලා ඒ වගේ හදලා තියෙන්නේ. සීනි මම හිතන්නේ දාලා පොඩ්ඩක්. ඉතින් අද දවසේ වීඩියෝ ඔක තමයි boys. කෑම එක නම් කන්න අමාරුයි. ගොඩක් තිබ්බ දෙන්නෙට් වගේ කන්න පුළුවන් නේ. sorry. හරියටම භාගයක් කෑවා. භාගයක් තියෙනවා. ඔතනින් එහාට කන්න අමාරුයි. ඉතින් අද වීඩියෝ එක ওই විදිහට ඉවර වෙනවා. ඉතින් මේ වගේ තවත් වීඩියෝස් එහෙම බලා ගන්න ඕන නම් ෆුඩ් රිවිව්ස් එහෙම channel එකට like කරලා subscribe කරලා comment එකක් දාගෙන යන්න. ඔයගොල්ලන්ට ඊළඟට මොන වගේ රෙස්ටොරන්ට් එකකින්ද ඕන කෑම කියලා. ඉතින් බලපු ඔක්කොටම thank you so much. එහෙනම් ජය වේවා.